දැන් වෙලාව රෑ 8යි අපි දැන් යන්නේ ප්‍රතුනම් නයිට් මාකට් එකට. මම මෙතනින් ක්‍රොප් টොප්ස් දෙකක් ගත්තා. දැන් අපි යනවා එකම තැන. වාහන යන්නේ හැමදැනම ට්‍රැෆික්. අපි මේකක් ගත්තා. දැන් තියෙන මරු අයිටම් ටික. මේ Is it good? Cheeseburger. ඩීල්ස් එහෙම තිබ්බ ලංකාවේ සල්ලි වලින් 1800 වගේ ඉඳලා 2500 වගේ ඒ රේන්ජ් එකේ තමයි තිබ්බේ. Hey guys, welcome back to my YouTube channel. ඉතින් අද අපේ තායිලන්ඩ් වල තුන්වෙනි දවසේ අපි දැන් ඉන්නේ පතාය වල. පතාය ඉඳලා දැන් බැංකොක් යන්න හදන්නේ. දැන් අපි චෙක් අවුට් වෙන්න යන්නේ. බෑග්ස් ඔක්කොම පැක් කරලා දැන් වෙලාව 11ට විතර ඇති. අපි අද පතාය වලින් චෙක් අවුට් වෙලා බැංකොක් වලට යනවා. අපි අද මුකුත් දාගෙන නැහැ. අද අපේ දවසම shopping කරන තමයි ඉතාලි ඉන්නේ. අද shopping day. අපි බැංකොක් වලට ගිහින් හම්බෙමු. Bye bye. යා මිරේ. අපේ වාහනේ ආවා දැන් ලැගේජ් ටික පැක් කරලා අපි දැන් බැංකොක් වලට යන්නේ. කොහෙද මම යන්නේ? මෙතන යන්න. විස්තු සසිනිකා ඒගොල්ලෝ හිතන්නේ මම වීඩියෝ එකේ කියලා. අයි මිස්. ඒ මොර්නින් පීරියඩ් එක ඉවරයිද? නෑ. අද ඉවරයි. අද ඉවරයි. අපිට ඊයේ දාපු ටයිම් ලස්සනයිනේ? අපි ආවා දැන් හොටෙල් එකට කාර් පාක් එකේ ඉන්නේ. සීසන්සියා. මෙන්න මේ හොටෙල් එකේ තමයි අපි ඉන්නේ සීසන්ස්. හරි නෑ පුංචි පැයක් ඉන්න කිව්වා. පුංචි කියන මට හරි නෑ. එතනින් හරි කිව්වේ නෑ. මේක හොඳයි නේ අපි හිටපු එකට. මේක අපේ එක රූම් එක රෙඩි නෑ. අපි ලගේජ් ටික ඔක්කොම එක රූම් එකේ තියලා ඉතින් යනවා එළියට. ෂේප් එකක් වගේ කොබාන වොෂ්රූම් සේෆ්ටි බොක්ස් අරක තිබුණේ නෑනේ. Okay. Let's have fun. අපි දැන් money exchange කරලා shopping යන්න හදන්නේ. Yeah! මේ තියෙන්නේ අපේ හොටෙල් එක. මේක තමයි අපේ ළඟම 7-Eleven එක. හැබැයි පාරෙන් එහා පැත්තේ තව එකක් තියෙනවා. අපි යනවා දැන් 7-Eleven. chips තියෙනවා, drinks තියෙනවා. choco boom. මොනවද දන්නේ? මෙතන බර්ගර්. මම මේකක් කාලා බලන්න ආසයි. පස්සේ කව. එපා දැන් කන්න බෑ. Yes. මේකේ තියෙන variety කොට pistachio. I guess pistachio නේද? නෑනේ. මේක pistachio? නෑ මාචා නේ. කොහෙදනේ ගහලා තියෙන්නේ? හොයාගන්න මම හිතන්නේ මාචා. අද ඔක්කොම try කරන්න ඕනේ. අද රැට ඇවිල්ලා අපි try කරමු ඔක්කොම ටික. තියෙනවා තව බර්ගර් නෙමෙයි මොනවද? short eats වගේ items. bacon big bite. මේක නම් රහ පාටයි. sausage. good. Is it good? Cheeseburger. beef? අපි මේ 7-Eleven එකේ මුලින්ම try කරේ beef burger එකක්. beef plus cheese මං මතක විදිහට හරියට මතක නෑ. burgers නම් එක එක જાතියව තියෙනවා. beef, chicken, pork, එතකොට cheese නම් එක එක හිතා ගන්න බැරි variety ගොඩක් තියෙනවා. මේ තියෙන dumpling එකත්
ඒකත් මුලින්ම රහ නැති වෙයි කියලා හිතුවා. ඒක ඇතුලේ තියෙන ෆිලිං එක රහයි. ඊට පස්සේ මෙන්න මේ නූඩල් එකත් ඒකත් ඉස්සෝ දාපු ඒකත් මාර රහයි. නූඩල් කියන මැදනේ රාමෙන් වෙන්න ඕනේ. ඊට පස්සේ මේක මතක විදිහට චිකන් බර්ගර් එකක්ද කොහෙද හරියට මතක නෑ මට දැන්. ඒකත් රසයි. කොහොමද 7-Eleven කෑම නම් එහෙම අවුලක් නෑ. හොඳට කන්න පුළුවන්. අපි මුලින්ම shopping කියලා ගියේ මේ තියෙන ඉන්ද්‍ර ස්ක්වයර් එකට. හරිද? ඉන්ද්‍ර ස්ක්වයර් එකට ගිහිල්ලා ඔන්න දැන් ඇතුළට ගියා. හරිද? අපි එක පාට අර ඔළුවේ තියාගෙන ගියේ shopping කියලානේ උනට ඇඳුම් තියෙනවා. හැබැයි තට්ටු 4කම ඇඳුම් තියෙනවා. ඒනට අපි හැමෝගම ටේස්ට් වෙනස්. ඉතින් අපිට මුලින්ම ගියපු ගමන් එහෙම මට ඒක කියාගන්න දෙන්නේ නැහැ. ඒ කාලේ අපිට ගැළපෙන ඇඳුම් තිබ්බේ නැද්ද? මොකද මේවා ඉතින් ඩිසයින් ඒ කියන්නේ අලුත් වෙනවනේ. දැන් මෙහෙම බලාගෙන යද්දිත් ඔයගොල්ලෝ නිකන් හිතන ඇති ඒ කියන්නේ මෙහෙම අපි හොයන જાතියේම අපිට එකපාරට හම්බ වෙන්නේ නැහනේ. දැන් අපි එකපාරට shopping කරනවා කියලා ගියාම අපිට එහෙම ලොකු දෙයක් තිබුණ නැහැ ඉන්ද්‍ර ස්ක්වයර් එකේ. ඒ කියන්නේ එක જાතිය එක හැම જાතියෙම එක ඒවා තියෙනවා. ඒ කියන්නේ වොච් නම්, කැප් නම්, බොටල්ස් නම්, එතකොට ඔයගොල්ලෝ ලගේජ් ගන්නවා නම්, ෂූස් ගන්නවා නම් එහෙම හැම වෙරයිටි එකකින්ම තියෙනවා. ඒ කියන්නේ පොඩි ළමයින්ගේ ඉඳලා හැමදේම තියෙනවා. හැබැයි අර අපි එක්ස්පෙක්ට් කරගෙන ගියපු දේ තිබුණේ නැහැ අපිට ගන්න. ඉතින් අපි ඊට පස්සේ එහා පැත්තේ ප්‍රතුනම් මාකට් යමු කියලා තීරණය කරා. මෙතන මේ ලබූබු ටොයිස් එක දේවල් තියෙනවා. මම උගලන්ට පෙන්නගෙන යන්නේ මේ ඒ වගේ තමයි ඔය ෆෝන් ෂොප් එහෙම ගොඩාක් එක කඩ තියෙනවා. හැබැයි අර ඇඳුම්ම කියලා එකපාරට එහෙම ගන්න දෙයක් හම්බුනේ නෑ. ඒ නිසා අපි ඉතින් ඉන්ද්‍ර ස්ක්වයර්ගෙන් එළියට ආවා. මේ වගේ මේ මේකප් බඩු එහෙම එක බඩු තියෙනවා. ඔන්න දැන් අපි අපිට හරි ගියේ නැති නිසා අපි ඉන්ද්‍ර ස්ක්වයර්ගෙන් එළියට ආවා. අපි දැන් ඉන්ද්‍රා මාකට් එකේ එළියට ආවා. අපිට ඉන්ද්‍රා මාකට් එකේ තිබ්බේ විතර හරි ගියේ නෑනේ. බස් තියෙනවා. එක හෝල්ඩ් එකක් බස් එකේ යන්නේ. නියම් බලන්නත් එක්ක. අපි හැරුණානේ. නෑ කෙලිමයි මම හිතන්නේ. මට කලින් ඉන්ද්‍රා මාකට් කියලා කියුනේ ප්‍රතුන මාකට් එකත් එක්ක පැටලිලා. ඉන්ද්‍රා මාකට් නෙවෙයි ඉන්ද්‍රා ස්ක්වයර්. හරිද? එතකොට මේක තමයි ප්‍රතුන මාකට් එක. හරියටම ඉන්ද්‍රා ස්ක්වයර්ගේ බිල්ඩින් එක වටේට ඒ කියන්නේ වම් පැත්තෙන් හරි දකුණු පැත්තෙන් හරි ඉන්ද්‍ර ස්ක්වයර් බිල්ඩින් එක පිටිපස්සෙන් හරි ගියාම ඔයගොල්ලොන්ට ප්‍රතුන නයිට් මාකට් එක හොයාගන්න පුළුවන්. දැන් අපි Google Map එකේ ගහලා ඉවරලා වෙලාව කොහම හරි 4ට 5ට විතර ඇති දැන් මේ හවස. අපි දැන් ප්‍රතුන මාකට් එකේ දැන් ඇවිදගෙන යනවා. ඊට පස්සේ කඩත් එහෙම ලොකුවට නෑ. දැන් හැමෝම කිව්වා දැන් මගේ අලුත් කියලා දිව දැන් ප්‍රතුන මාකට් එකේ මෙහෙම තියෙනවා කියලා. ඊට පස්සේ මට ටිකක් වෙලා ගිහලා තේරිලා අපි අහුව එතන ඉන්න කෙනෙක්ගෙන් මේක නෙමෙයිද ප්‍රතුන මාකට් එක කියන්නේ කියලා. හැබැයි එතන තමයි පෙන්නන්නේ Google Map එකේ. ඊට පස්සේ එයා කිව්වා දැන් මේ දෙපැත්තේ කඩවල් තියෙනවනේ. ඒ වුණාට ඒ කඩවල් ඉස්සරහින් වෙනම හට් ගෙනල්ලා ගහනවා. වෙලාව 5ත් 6ත් අතර වගේ තමයි ඒගොල්ලෝ හට් ගෙනල්ලා ඒ කඩ හදන්න ගන්නේ. පැය දෙකක් වගේ ඇතුළත කොහොම හරි හට් එක ගෙනල්ලා දානවා. ඕගොල්ලෝ ප්‍රතුනම් නයිට් මාකට් එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම රෑට තමයි. රෑ මම රෙකමන්ඩ් කරන්නම් 7ට වගේ. මොකද 6ට වගේ තමයි ඒගොල්ලෝ ගෙනල්ලා හරියට මේ කඩ ටික මෙතන ඉන්ස්ටෝල් කරන්නේ. ඒ නිසා 7ට වගේ රෑ 7 ඉඳලා ඕගොල්ලන්ට 12 වගේ වෙනකන් ප්‍රතුනම් නයිට් මාකට් එකේ shopping කරන්න පුළුවන්. මේ තියෙන මැංගෝ ස්ටික්. මේකේ මේ පර්පල් කලර් එකේ මොනවද තියෙන්නේ? මම මැංගෝ කන්නේ. thank you. ඒක නම් ඇත්තම පොමග්‍රැනේට් රහයිනවනේ. cool. ඔන්න දැන් තමයි ඒගොල්ලෝ හරියටම ප්‍රතුන මාකට් එක දාන්න පටන් ගන්න. ඔය තියෙන්නේ මම කියපු කඩ ටික ඇවිල්ලා හයි කරනවා කියලා ඔය ලොරියේ. එතකොට ඔය බිම ඒ හට් වලින් තමයි ඒගොල්ලෝ ඊට පස්සේ ඒවට ඇඳුම් දාලා මාකට් එක හදන්නේ. මෙතන තියෙනවා මරු අයිටම් ටික. මේ මැකරොන්ස්. මේක නම් මාෂ්මෙලෝ චොක්ලට් කේක් එක. වැඩිනේ චොක්ලට්. What is this? මෙන්න මරු අයිටම් එකක් තියෙනවා. ඒක මොකා චොක්ලට්. What is this? මේ මොනවද මේ අමුතු එකක්. beans. මේ මොනවද? sweet corn. jelly. Yum.
තියෙන්නේ අපේ රූම් එක lights key card. This is our room. ඒක වගේ ඔයාලා හැමදාම ඒ වගේ ගන්න. I'm tired. Hello. අපි හොටෙල් එකට ඇවිල්ලා මුලින්ම ගියා ඉන්ද්‍ර ස්ක්වයර් එකට. ඒක තිබ්බේ වෙච්ච සෙට් උනේ. ඊට පස්සේ අපි ගියා ප්‍රතුනම් මාකට් එකට. නයිට් මාකට් එකක අපි යද්දි shops open කරගෙන තමයි තිබ්බේ. ඒ නිසා අපි හිතුවා ආයෙ රැට යනවායි කියලා. මෙතන ඉඳන් walking distance කිලෝමීටරයක් නෑ. ඊට පස්සේ අපි ආයෙ ගියා 7-Eleven. බලමු මේ ෆාර්මල් ගත්තේ කියලා. මම මේකක් ගත්තා. ඊට පස්සේ ගත්තා pistachio. ඊට පස්සේ ගත්තා මේක නම් cake roll chocolate කියලා chocolate cake roll එකක්. ඊට පස්සේ pistachio නෑ වෙන එකක් මොකක්ද matcha oat milk එකක් ගත්තා. තව මේ body spray එකක් ගත්තා පොඩි එකක්. එච්චරයි තමයි ගත්තා නේ. ගත්තා කොමාරි අපි දැන් මේවයි රහ බලමු ටෙස්ට් මේවා හැලෙක් දන්නේ නැද්ද හැලෙනත් ඒව බාත් කියද 5000ක් නේද නෑ YouTube දානවා ලයිව් කියනවා ආයේ ඒ මේ ස්මෝක් කරොත් තමයි රූම්ස් ඇතුලේ නේ මේක මෙහෙම තින්නේ මෙහෙමද මොන්නේ මේ ස්ට්‍රෝ එක ඕනේ බලමු කොහොමද කියලා ඒක oat milk තමයි එහෙම මාච රහක් එන්නේ අර තනකොළ රහ එන්නේ තනකොළ රහ නැතුව මාච කිලි ෆීල් වෙන්නේ ආරග හලන්න එපා ඊට පස්සේ හරියන්නේ ඊයා තනකොළ රහ නෑ ඒක තනකොළ රහට වඩා ඉන්නේ oat milk රහ ඒක හරියන්නේ නෑ රිජෙක්ටඩ් හැබැයි මෙහෙමයි ඔයගොල්ලන්ට හොඳ වෙන්න පුළුවන් අපේ රහවල් වෙනස් නේ මේ කඩන්නකො ස්විස් රෝල් මේ කඩලා මේක හීට් කරන්නේ නේද මම ඔයාලට කිව්වා හීට් කරලා ගන්න කියලා පන්දි කියන්නේ අපි මේක නම් ඉතින් රහ වෙන්න ඕනේ අනිවාර්යෙන් සෝල්ට් ඈ ප්ලාස්ටික් මාලා අයියේ ඔව් මෙච්චරයි තියෙන්නේ it's okay pistachio මේක ඉතින් obviously ඒක රහයි ഇത് pistachio ആണ് Ini dia tiap. Belum buat nih. Ini मैंने chocolate दी है. Cereal chocolate flavor. और उन्हें मैं ना लंका वाले पिया. कौन सी है? කොහොම මඩ වගේ එකක්ද हाँ pistachio होता है. Pistachio होता है. मैं ग्रह बेल. අර අරගේ එකක් දෙනවා මේක මොන රහක්ද දන්නවද? අර රිමාකෝ එකේ තියෙන අර ඩබල් චොක්ලේට් and vanilla. රිමාකෝ එක තමයි. යෝ කේක් මගේ හොන්ඩේ. normal butter and chocolate cake mix එකක් තියෙනවා. ये लाख एक ना मारा है लाख एक है ये पैन केक का है ये देखिए तुम्हारा ओ अदर पैन केक गन्नी ही थे उन्हें पिस्ताशियो हम लाइक ओट मिल्क के हरियन ने वहाँ तवे को कोलू दिया गया नहीं नो अभी के हेड ट्राई कर लो बालू मेरे क्या एक पिस्ताशियो ने ओ पिस्ताशियो मिल्क का भी आई रात शॉपिंग है ना रात आने ने
මට පැටරෙනවා ප්ලැටිනම් නෑ ප්‍රතුනම්ද මොකක්ද නයිට් මාකට් එකේ නම පටුනම් නේ ප්‍රතුනම් මං හිතන්නේ එහෙම තමයි ප්‍රොනවුන්ස් කරන්නේ ආයි ප්ලැටිනම් මෝල් කියලා එකක් තියෙනවා දැන් වෙලාව රෑ 8යි අපි දැන් යන්නේ ප්‍රතුනම් නයිට් මාකට් එකට අපි ගිහින් බලමු මගේ අවුට්ෆිට් එක මං එද්දි එයාපෝට් එකේ ඇඳපු සාය තමයි ඇඳුම් නෑ ඉස්සෙල්ලා ගන්න ගියාම ඇඳුම් තිබුණෙත් නෑ හරියට සෙට් වෙන එක එනිසා අපි දැන් මං හිතලා දැන් තියේ කියලා මොකද ඒ වෙලාවේ තමයි මාකට් එකේ කඩ ඇර තිබ්බේ ඒ නිසා දැන් තියේ කියලා හිතනවා ගිහින් බලමු අපි රිසෙප්ෂන් එකේ අහලා බලුවා අපිට බස් එකේ යන්න පුළුවන් කිව්වා මෙතන ඉඳලා ප්‍රතුනම් මාකට් එකට බස් 15යි කිව්වා මෙතන මේ ටුක් එකේ අහලා බලුවා බස් 1500යි ඒ කියන්නේ නෑ වැරදුනා මට වැරදුනා බස් 150යි ඒ කියන්නේ 1500 15 ටිකක් එනවා වැටුණා මාව මේක නිකන් CTV බස් එකක් වගේ අක්කේ කරේ අවුරුදු දෙකකින් විතර බස් එකේ මේක නම් තනිකර CTV බස් එකක් එන පරණ බස් එක අවුරුදු 5කින් මම බස් ගියා මම නම් බස් එකේ ගියා ළඟ 154 බස් එකේ ගියා ළඟ අපි 30ක් දුන්නා තව 10කුයි තව මෙන්න මේ කාසි ගොඩකුයි දුන්නා මෙන්න මේ තියෙන ටිකට් එක මෙතන වැටෙනවා ඒක ප්‍රතුනම් Bixi Siam Square මේක අලුත් එක්ස්පීරියන්ස් එකක් අපි ටිකෙත් යන්නේ අපි අන්‍ය දවස් වගේ යන්නේ ටිකේ once in a lifetime experience ඔක්කොම ගන්න ඉන්නේ ඔව් නේද දැන් අපි යනවා එකම දැන වාහනේ යන්නේ හැමදේම ට්‍රැෆික් ආයෙත් අන්න දැන් යනවා දැන් විනාඩි 10ක් විතර එක හෝල්ට් එකේ මාර ට්‍රැෆික් අපිට හෝල්ට් දෙකේ ඉන්න විනාඩි 10ක් විනාඩි 15ක් මේ හෝල්ට් දෙකේ ඉන්න කිලෝමීටරයක්වත් නැහැ ඔව් කුණු දාලා පාරේ අපි දැන් ඉන්ඩස්කෝයක ඉස්සරහා ඉන්නේ ඒක අස්සෙන් ගියාම තමයි ප්‍රතුනම් මාකට් එක තියෙන්නේ පික් එක රතු විතරයි තියෙන්නේ අර අරහෙට යන්න ඔන්න මේ හරියට ප්‍රතුනම් නයිට් මාකට් එක පටන් ගන්නෙ ප්‍රතුනම් මාකට් එකේ මෙන්න මේ වගේ දෙපැත්තම පාර දෙපැත්තම කඩවල් දාලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ ඇතුළට යන්නත් මෙහෙම හදලා තියෙනවා. ඒවා ඇතුළට ගියාම ඇතුළටම යන්න තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ ෂූස් තියෙනවා. ඒවා හයි කොපීස් තියෙන්නේ ඔක්කොම. A grade එහෙම එක ඒවා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ එහෙම කොපීස් මොනවා හරි ගන්න ඉන්නවා නම් බ්‍රෑන්ඩඩ් නැතුව ඔයගොල්ලන්ට හොඳම හයි ක්වොලිටි කොපීස් තියෙන්නේ MBK සෙන්ටර් එකේ තමයි. අපි හෙටද කොහෙද MBK සෙන්ටර් යන්න ඉන්නවා. ඔයගොල්ලන්ට ඊළඟ vlog එකකින් බලා ගන්න පුළුවන් වෙයි සමහරක් විට මට හරියට මතක නැහැ ඊළඟකද ඊට පස්සේකද කියලා අපි MBK සෙන්ටර් ගියේ එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පිජාමා තියෙනවා. සමහර ඒවා නම් මැටීරියල් හොඳයි. ඒ කියන්නේ කොටන් වගේ. සමහර ඒවා එක එක වෙන පොලියස්ටර් මැටීරියල් එහෙම එක ඒවා තියෙනවා. මෙන්න මේ වගේ ජුවලරි තියෙනවා. එක එක ප්‍රයිසස් වලට තියෙනවා. ඉතින් දැන් මෙතන කෑලි පහම ඔය එක එක බ්‍රේස්ලට් වල දාලා තියෙන්නේ බාත් 100යි කියලා. ඒ කියන්නේ රුපියල් 1000ක් වෙන්නේ කෑලි පහක ඒ වගේ. ඊට පස්සේ මෙතන තිබ්බා එක එක ස්කර්ට්ස් ක්‍රොප් টොප් එහෙම එක එක දිග ස්කර්ට් කොට ඒවා. හැබැයි මෙහි ගොඩක් සයිසස් වලින් නැහැ ප්‍රතුනම් මාකට් එකේ. ඒගොල්ලෝ හැම එකම දැන් මෙතන ටී-ෂර්ට් ගත්තා වුණොත් ඒගොල්ලෝ කියන්නේ ෆ්‍රී සයිස් කියලා විතරයි. XL වගේ ඒවා හැමතැනම නැහැ. ගොඩක් වෙලාවට ප්‍රතුනම් මාකට් එකේ නම් XL හොයාගන්නම නැති තරම් වගේ හරි අඩුයි. මේ ටී-ෂර්ට් ෂොප් එකෙත් ගොඩක්ම තිබ්බේ ස්මෝල් ටු මීඩියම් අයට තමයි.
ඒ වගේ එක එක මෙතනින් නම් මෙතන තිබ්බ අපි ටී-ෂර්ට් දෙකක් වගේ ගත්තා මෙතනින් size small. ඊට පස්සේ මේ වගේ crop top ගන්න ගියා මම ගොඩක්ම ටාගට් කරගෙන ගියේ crop tops තමයි. මෙන්න මේ වගේ crop top තිබ්බට මගේ size එකක්වත් තිබුණේ නැහැ. මම medium to large වගේ තමයි අඳින්නේ. එතන තියෙන sizes ගොඩක්ම extra small to small තමයි තිබ්බේ. materials හොඳ stretchable ඒ වෙනකොට මම අර tight එකට ගොඩක් අඳින්න ආස නැති නිසා sizes නැහැ. ඊට පස්සේ මෙන්න මේකේ denim skirt එකක් බලන්න ගියා. එතනත් sizes නැහැ. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ free size කියනවා. ඉඳලා හිටලා කඩවල් දෙකක වගේ තමයි. එහෙමත් size තිබ්බොත් size දෙකකින් වගේ තමයි තියෙන්නේ. ගොඩාක්ම මහත කට්ටියට ඒකනේ මීඩියම් අඳින කට්ටියට shape එකේ හොයාගන්න පුළුවන් large XL නම් හරිම අඩුයි හොයාගන්න. ආයි මෙහි තියෙන ලොකුම ප්‍රශ්න තමයි fit on කරන්න දෙන්නේ නැහැ. දැන් මට ඇඳුමක් දැක් ආස හිතුණත් මට size මදි කියලා හිතන වෙලාවල් තිබ්බා. ඒ නිසා ඒගොල්ලෝ නිකමටවත් මෙහෙම ඇඟට තියලා බලන්න දෙනවා. උඩින් නම් දාන්න දෙන්නේ නැහැ කොහොමවත්. ඒ වුණාට fit on නම් නැහැ. ඒ කියන්නේ උඩින් දාලවත් බලන්න දෙන්නේ නැහැ අඩුම ගානේ. මෙතන තිබ්බ crop top ඔක්කොම මේවත් small ඒ වගේ sizes වලින් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ගාව sizes මොකුත් නැහැ. ගොඩක්ම කඩවල. ඊට පස්සේ මේ තියෙන්නේ තව අපි ඇතුළට වෙන්න ඇවිදගෙන ගියා. දෙපැත්තම එකේ කඩවල් තියෙනවා. මම මෙතනින් crop tops දෙකක් ගත්තා. මට ගාන මතක නැහැ. හරියට බාත් 100යි හරි 150යි වගේ තමයි. ඒකත් ඒගොල්ලෝ දෙකක් වගේ ගන්නවා නම් තමයි අඩුම ඒ discount price එක දාලා දෙන්නේ. හැබැයි ඒ ගත්ත දෙකෙනුත් ගෙදර ගිහිලා ඉඳලා බලුවම එකක් හොඳටම හිරයි ඒක අඳින්න බෑ. අනිත් එකක් ටිකක් ටයිට්. මම මේ ලොකුවට ටයිට් එකට අඳින්න ආසත් නැහැ. ඉතින් මම 10 පාරකට විතර හිතලා තමයි ගත්තේ ගන්නවද නැද්ද මේක ඇති වෙයිද මදි වෙයිද එහෙම කී ගෙදර ගිහිල්ලා බැලුවා මදි. ප්‍රතුන මාකට් එක හරියට මොන වගේද කිව්වොත් ලංකාවේ කොටුව තියෙන්නේ අන්න ඒ වගේ කොටුවේ shopping වගේ තමයි ප්‍රතුන මාකට් එකේ shopping කියන්නේ. හැබැයි නැති දෙයක් නැහැ. ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ කියන්නේ මොනවද? අන්න ඒක අනිවාර්යෙන් මේකේ තියෙනවා. හොයාගන්න බැරි තරම් කඩවල් නම් තියෙනවා. මෙතන ලස්සන sandals heels එහෙම තිබ්බ ලංකාවේ සල්ලි වලින් 1800 වගේ ඉඳලා 2500 වගේ ඒ රේන්ජ් එකේ තමයි තිබ්බේ. හැබැයි මට ඕන වෙලා තිබ්බේ ඇඳුම්. අපි ඉතින් ඇඳුම් බලුවට අපිට එහෙම හරියන ඇඳුමක් හරි ගියේ නැහැ ඒවත්. කොහොම හරි අපි සෑහෙන්න ඇවිද්දාද. අපි ඇඳුම් ගත්තර වඩා කරේ ඇවිදපු එක අපිට ඇවිදලා අන්තිමට නම් මාර මහන්සි කකුල උතුරිදෙනවා. අර කොටුවේ වගේම තමයි සෑහෙන්න ඇතුළට යන්න ඇවිදින්න නම් තියෙනවා තැන්. ඊට පස්සේ අපිට හොඳට මහන්සිලා ඊට පස්සේ අපි ප්ලෑන් කරා දැන් නම් යන් ගෙදර දැන් නම් ඇති shopping කියලා. ගෙදර නෙමෙයි හොටෙල් එකට. ඊට පස්සේ අපි ගියා ස්ට්‍රීට් ෆුඩ් try කරන්න. මෙතන තිබ්බ ෂවර්මා chicken kebab මට මතකත් නැහැ නේ දැන් හරියටම කොහොමද chicken shawarma ගත්තම try කරේ ඒකත් රහයි. ඒ වගේ වුණා මේ මාර රහයි එක රුපියල් 600ක් වගේ උනේ. රුපියල් බාතලින් නම් 60ක්. අපි හොටෙල් එකට ගිහිල්ලාම කමු දැක්කෝ. ඕක කන්න ගිහිල්ලා දැන් නාන්න තමයි වෙන්නේ. Thank you. අපි දැන් තමයි shopping ගිහින් ආවේ 54.85. සනේ 54.84. හරි මහන්සි බාගෙට පණ ගිහිල්ලා ඉන්නේ. shopping හිස්තරේ පස්සේ කියන්නම්. හරිම මහන්සි. මේ වගේ ඇඳුමේ කෑමක් හැරිලා. අපි එන ගමන් මෙතන පල්ලෙහාතින් ඉන්දියන් කඩෙන් කෑවා. මට හරිම මහන්සි දැන් නම් ඔෂද්දාලන්ට පයින් ගිහින් විසිල්ලා. ඉතින් එහෙම තමයි අපේ බැංකොක් වල 3 වෙනි දවසේ ඉවරුනේ. ඊටු ටික මම ඊළඟ vlog එකේ අරගෙන එන්නම්. ඉක්මනටම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.